2025 ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය ආකාරයටම 2025 ඒසියන් ලෙජන්ඩ් ලීග් තරඟාවලියද අවසන් මහා තරඟයේ පෙනෙන මානයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ විනිසුරුවරුන්ගේ දුර්වල තීරණ නිසා කියලා ඔයාලා සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියේදී පිටියේ විනිසුරුවන් සහ තෙවන විනිසුරුවන්ගේ දුර්වල තීරණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තත්ත්වයක්පත් වූවා පමණක් නොව තරඟාවලියෙන් ඉවත් වීමටද එම හේතු ප්‍රබල ලෙසම බලපෑවා. ඒ වගේම ඒසියන් ලෙජන්ඩ් ලීග් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයේ පෙනෙන මානයේ සිටම ඉවත් වීමට සිදුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබීමට තිබුණු ලකුණු කීපයක්ම සහ වාසි සහගත තත්ත්වයන් කීපයක්ම විනිසුරුවරුන්ගේ දුර්වල තීරණ නිසා අහිමි වීම හේතුවෙන්. ඉතින් ඒ අනුව ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලියේ සූරතාවේ ජයග්‍රහණය කිරීමට ඉන්දියා මාස්ටර් කණ්ඩායම සමත් වෙදී ඊයේ පැවැත්වුණා ඒසියන් ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ආසියානු කණ්ඩායම සහ ඉන්දියා රෝයල් කණ්ඩායම අතර එම තරඟයේ මුලින්ම පන්දුර පහර දුන් ඉන්දියා රෝයල් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 5ක් තුල්දේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දැවි ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 148ක් පමණයි. එහිදී සාර්ථක ප්‍රතිකරණයක නියැලීමට හැකියාව ලැබුණේ ඉන්දියා කණ්ඩායමේ සංජය සින්ට පමණයි. ඔහු පන්දු 29ක් තුල්දේ ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ඒසියා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර අගනා පන්දු යැවීමක නිරත වෙමින් නියමිත පන්දුවර 4ම ක්‍රියාත්මක කර කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 32ක් පමණක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දෙමින් ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටිවල ඒසියා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුල්දී කණ්ඩායමේ කඩලු 4ක් පමණක් දැවි ගොස් තිබෙදී මෙම ඉලක්කය හඹා යමින් මේවාර 2025 ඒසියා ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ සූරතාවේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් මේවාර තරඟාවලිය පුරාවටම විනිසුරුවරුන්ගේ තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයින් මේ වන විට අදහස් දක්වමින් සිටිනවා. මොකද ඉන්දියා කණ්ඩායමට වාසි සහගත ආකාරයට පිටියේ විනිසුරුවරුන්ගේ සහ තෙවන විනිසුරුවරුන්ගේ හැසිරීම විවේචනයට ලක් කරමින්. ඉතින් මේ ආකාරයට ඔවුන් පිටියේ විනිසුරුවරුන් සහ තෙවන විනිසුරුවරුන් තමන්ට අවශ්‍ය ආකාරයට පාලනයට ගැනීමට සමත් වුණත් මෙවර ඒසියා ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ ඔවුන්ට සූරතාවේ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී ක්‍රිකට් පිටියේ යාවත්කාලීන වන නවතම තොරතුරු සමගින් ඔයාලත් එක්ක එකතු වීමේ බලාපොරොත්තුවෙන් අදට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.